ආයුබෝවන්. අද අපි කතා කරමු අගෝස්තු 9 වෙනිදා ශිෂ්‍යත්ව විභාගෙදී දෙවන ප්‍රශ්න පත්‍රයට ලකුණු 100ම ගන්න විදිය. ඕදුවේ පුතේ. ඇත්තටම ඔයාට දෙවන ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 100ටම යන්න පුළුවන්. විභාග දෙපාර්තමේන්තුව මේ දෙවන ප්‍රශ්න පත්‍රය සකස් කරන්නේ ඔයාට ලකුණු 100ටම යන්න පුළුවන් විදිහට. හැබැයි ඔයා කරන පුංචි වැරදි නිසා, ඔයා කරන පොඩි දේවල් නිසා ඔයාට මේ ලකුණු 100ටම යන්න බැරි වෙනවා. අපි දැන් අද බලමු ඔයාට හොඳ ලකුණකට 100 කෙසේ වෙතත් ලකුණු 95කට නේද? 90 ඉක්මවපු ලකුණකට දෙවන පත්‍රයේදී යන්න අපි මොන වගේ දේවල්ද අනුගමනය කරන්න ඕනි කියලා. පුතේ මතක තියාගන්න. ශිෂ්‍යත්ව විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට විෂය මාලාවෙන් පිට එක අකුරක්වත් එක පිල්ලමක්වත් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා මේ දවස්වල ඔය විශේෂයෙන්ම දැන් යනවානේ සම්මන්ත්‍රණ වලට එහෙම ඒවට ගියාම සමහර වෙලාවට ඇත්තටම මේ විභාගය ගැන හරියටම නොදන්න අය බොරු කතා කියනවා. ඒ සම්මන්ත්‍රණ වල විභාගයට අදාළ නැති ප්‍රශ්න ඇතුළත් කරලා ප්‍රශ්න පත්‍ර හදලා තියෙනවා. දැන් එතකොට ඒ අදාළ නැති ප්‍රශ්නයක් ඔයාට සාර්ථකව ලියන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. ඇයි? ඔයාට ඒක සිලබස් එකට තිබුණේ නැහැ. අදාළ නැහැ. ඔයාගේ පාසලේ ඉන්න වෘත්තීය සුදුසුකම් තියෙන ගුරුවරයා එහෙම ඒවා කියලා දීලා නැහැ. හැබැයි මේ කොහේවත් නැති සම්මන්ත්‍රණයකට ගිහිල්ලා සිලබස් එක පැත්ත පළාතේවත් නැති ආගන්තුක එකක් තිබිලා අපි ඒක පස්සේ ලෙව්වොත්, අපි වගේ ප්‍රශ්න දෙකක් තුනක් පස්සේ ලෙව්වොත් අන්න අපිට අර කිසි මහන්සියක් නැතුව දෙවෙනි පේපර් එකේ ලකුණු 100ට යන්න තියෙන ගමන වලකිනවා. ඇයි? හරි දේ අතෑරලා අපි එතකොට වැරදි දේ පස්සේ මේ විභාග ආසන්න කාලේ දුවලා විතරයි. ඒ හින්දා මතක තියාගන්න. ශිෂ්‍යත්ව විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට විෂය මාලාවෙන් පිට එක අකුරු කෑල්ලක්වත් එන්නේ නැහැ. ඊළඟට පහේ පන්තියේ උනාට ඔයා පහේ පන්තියේ පළවෙනි වාරේ දෙවෙනි වාරේ ඉගෙන ගන්න පාඩම් වලින් විතරමයි දෙවන ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න හැදෙන්නේ. ඒකනේ ඔය මං හැමදාමත් කියන්නේ ශිෂ්‍යත්ව විභාගයට චක්‍රය ඕනේ වෙන්නේ 7 වරක් වෙනකන් විතරයි කියලා. හැබැයි පහේ පන්තියට 8 වරක් 9 වරකුත් තියෙනවනේ. එහෙනම් කොහොමද මම වගකීමෙන් කියන්නේ ඔයා ශිෂ්‍යත්ව විභාගයට බලන්න ඕනේ 7 වරක් ඊට අමතරව 10 වරක් විතරයි කියලා. ඒ කියන්නේ ඔය 8 වරක් 9 වරක් ඒවා තියෙන්නේ පුතේ 3 වෙනි වාරෙට. 3 වෙනි වාරේ කිසිම මාතෘකාවක් පාඩමක් ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයට ඇතුල් වෙන්නේ නැහැ. හරි. ඒ හින්දා ඔයා අර උපරිම ලකුණකට යන්න ගන්න උත්සාහයේදී 3 වෙනි වාරේ දේවල් බල ඉන්න අවශ්‍ය නැහැ. ඒක බොරු කාලයේ කැපකිරීමක්. හරිද? ඊළඟට විෂය මාලාව ඇතුලේ පේපර් එකට ලෑස්ති වෙද්දී ඔයා දැන් මුල ඉඳලා අගට හැම පාඩමක්ම මට පුළුවන්ද කියලා චෙක් කරන්න අවශ්‍ය නැහැ. දැන් පරිසරය ගත්තොත් 3 පාඩම් 16ක් තියෙනවා. 4 16ක් තියෙනවා.
පහේ තුන්වෙනි වාරේ කොටස අතෑරියාම පාඩම් 10ක් 11ක විතර සීමාව තියෙනවනේ. එතකොට දැන් මේ ඉතුරු වෙලා තියෙන දවස් ටිකේ ඔය පාඩම් සියල්ල මුල ඉඳලා අගට බලන්න වෙලාව නැහෙනේ. ඒ නිසා ඔයා එහෙම අවශ්‍යත් නැහැ. එහෙම මේ සම්පූර්ණ පාඩම් දිග අරගෙන ඒවා පුළුවන්ද කියලා පරීක්ෂා කරන්න අවශ්‍ය නැහැ. පැහැදිලි නේද? දැන් අර ඔයා පහුගිය කාලේ කරපු පේපර්ස් වල විෂය මාලාවට අදාළව තිබිච්ච ප්‍රශ්න ඔයාට මතකද කියලා පුනරීක්ෂණයක යෙදුනොත් ඔයාට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100ට යන්න පුළුවන්. හරි නේද? තව දැන් ඔය දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100ට යන්න තව ක්‍රම තියෙනවා. මේ අද කියපුවට වැඩිය. අපි ඒ ක්‍රමත් ඉදිරි මේ විශේෂ උපදෙස් වැඩසටහන් වලදී කතා කරමු දුවේ පුතේ. එහෙමනම් තව උපදෙස් වැඩසටහනකදී මුණ ගැහෙමු. ආයුබෝවන්.